බුත්තල සිට ඔක්කම්පිටිය මාර්ගයේ බුත්තලට කිලෝමීටර් 7ක් පමණ ඔක්කම්පිටිය දෙසට වන්නට මෙම ඓතිහාසික දෙමටමල් විහාරය පිහිටා තිබේ. රුහුණු රජ පෙළපතේ ආරම්භක පාලක මහානායක රජු විසින් ගොඩනගන ලදැයි ඉතිහාසයේ සඳහන් වන මෙම විහාරය කාවන්තිස්ස, දුටුගැමුණු, සද්ධාතිස්ස, මහා පරාක්‍රමබාහු ආදී මහරජවරුන්ගේ නිබඳ අනුග්‍රහය ලද රුහුණේ පිහිටි සුවිශේෂ මහා විහාරයකි. ජනප්‍රවාදවලට අනුව දේවානම්පියතිස්ස රජුගේ දෙටුමලනුවන් වූ මහානාග යුව රජු ගොඩනැගෙහි මෙම විහාරය දෙටුමල් වෙහෙර පසුව දෙමටමල් විහාරය වී තිබේ. තවත් ජනප්‍රවාදයක සඳහන් වන ආකාරයට බුත්තල යුදගනාව චූලංගනී පිටියේදී ඇති වූ ගැමුණු තිස්ස මහ සටනින් පැරදී පලා ගිය තිස්ස කුමරුට රැකවරණය සැලසූයේ මෙම විහාරයේදීය. ගැමුණු කුමරු තම මලනුවන් දුටු වෙහෙර දුටුමල් වෙහෙර පසුව දෙමටමල් විහාරය වී තිබේ. දෙමටමල් යායක් මැද පිහිටි වෙහෙර දෙමටමල් විහාරය වූ බව තවත් ජනප්‍රවාදයකි. මහානාග රජු විසින් ගොඩනගන ලද දෙමටමල් විහාරය කාවන්තිස්ස රජු විසින් පසු කලෙකදී ප්‍රතිසංස්කරණය කොට තිබේ. පංචාවාස සැලසුමකට අනුව ගොඩනගන ලද දෙමටමල් විහාරය ස්තූපය, බෝධිය, පිළිමගය, උපෝසථකරය හා සන්නිපාත ශාලාව යන අංග පහ ප්‍රධාන කොට ගනිමින් ගොඩනගා තිබේ. අක්කර 6ක පමණ භූමි ප්‍රදේශයක් පුරා විසිර පවත්නා මෙහි නටබුන් අතර ප්‍රධානතම අංගය වන්නේ ස්තූපයයි. පුරාණ ස්වරූපය ඉස්මතු වන අයුරින් කපලාරු නොකළ ගඩොලින් ගොඩනැගී ස්තූපය මීටර 3.5ක් පමණ උස සමචතුරස්‍රාකාර මළුවක ගොඩනගා තිබේ. ස්තූප මළුවට පිවිසීමට පියගැට 15කින් යුතු එකම ප්‍රවේශයක් පමණක් දැකිය හැකි වුවත් අතීතයේ සිව් දෙසින්ම පිවිසුම් දොරටු වූ බවට සාධක පවතී. මෙම ප්‍රවේශයේ දෙපස මුරගල් හෝ කොරවක්ගල් හමු නොවේ. දාගැබ් මළුවේ දාගැබ අසල කොටස පමණක් ගල්පූරු අතුරා සලපතල මළුව ලෙස සකසා ඇති අතර වැලි මළුවද එහිම සකසා තිබේ. බොහෝ පැරණි ස්තූපවල කඩා වැටුණු චත්‍රයක් කැණීම්වලදී හමු වුවත් මෙහි කැණීම්වලදී එබඳු චත්‍රයක් හමු නොවුණු නිසා සමකාලීන ස්තූපවල මූලික ලක්ෂණ සියල්ල එකතු කර ගනිමින් ස්තූපය සම්පූර්ණයෙන්ම පිළිසකර කර තිබේ. නටබුන් අතර වැලිමළුවේ තිබී හමු වූ දෙකට වූ යූපගල නියමිත ස්ථානයෙහි නැවත තැන්පත් කරමින් එය දැක බලාගත හැකි අයුරින් දේවතා කොටුවෙහි කොටසක් ඉවත් කරමින් ප්‍රතිසංස්කරණය කර තිබේ. විහාරයෙහි නටබුන් අතර ස්තූපයට මදක් ඔබ්බෙන් වූ නව විහාර මන්දිරය පැරණි උපෝසථකරය මත ගොඩනගා ඇති බව පුරාවිද්‍යා කැණීම්වලදී තහවුරු කර ගන්නා ලදී. පවතින සාධක අනුව මහල් කිහිපයකින් යුතුව සකසා තිබෙන්නට ඇති මෙම උපෝසථකරයට ප්‍රවේශ වීම සඳහා මුරගල් හා කොරවක්ගලින් යුතු කලාත්මක පියගැට පෙළකි. දෙමටමල් විහාරයෙහි හමුවන බෝධිගරය බෝධීන් වහන්සේ රෝපණයට පෙර
නිදන් වස්තු තැන්පත් කරන ලද මෙරටින් හමුවන එකම බෝධිඝරයයි. මැටි බරණියක රෝපණය කරන ලද බෝධීන් වහන්සේට යටින් මැටි ගඩොලින් කළ යන්ත්‍ර ගලක් හමු වූ අතර එහි වූ නිදන් වස්තු අතර හිටි ලෝකඩ බුද්ධ ප්‍රතිමා 11ක්, ලෝකඩ පහන්, මැණික් ගල් කිහිපයක් හා ඉබ්බෙකුගේ ආකෘතියක් විය. බෝධි ප්‍රාකාරය ගඩොලින් සකසා තිබේ. මෙම බෝධිඝරය විහාර බිමේ දකුණු දෙසට වන්නට පිහිටුවා තිබේ. උපෝසත ඝරයට නිර්ත දෙකින් පුරාණ ප්‍රතිමා ගෘහය දැකිය හැකි අතර එහි පැරණි පාදම මත ධර්මශාලාවක් ඉදිකර තිබුණි. ප්‍රතිසංස්කරණවලදී එම ධර්මශාලාව ඉවත් කර පැරණි ස්වරූපයේ ඉස්මතු වන අයුරින් පිළිමගය නැවත ගොඩනගා තිබේ. සෙන්ටිමීටර් 85ක් පමණ උසින් යුතු කළුගල් පාදම මත දිගින් මීටර 12.7ක් හා පළලින් මීටර 10ක් වූ පිළිමගය සකසා ඇත. පුරාණ ගන්ධ කුටි සම්ප්‍රදායේ පිළිමගයක් වූ මෙහි අභ්‍යන්තරයේ පැරණි ශෛලමය පද්ම පීඨය මත අම්බලන්තොට හිටි බුද්ධ ප්‍රතිමාවේ ආකෘතියක් තැන්පත් කර තිබේ. මෙහි වහල නුවර යුගයේ කලා ලක්ෂණ වලින් යුතුව සකසා ඇත. පංචාවාස විහාරයේහි ප්‍රධාන ගොඩනැගිලි වලට අමතරව භික්ෂු කුටි 44ක් පමණ මෙහි තිබුණු අතර අවට වගා කටයුතු නිසා ඒවායින් බොහොමයක් අද වන විට විනාශයට පත්ව තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙහි භික්ෂු කුටි 11ක් පමණ සංරක්ෂණය කර ඇත. විහාර භූමියේහි නිරිතතික කෙළවරට වන්නට පිහිටි භික්ෂු කුටිය සුවිශේෂ වන්නේ එහි ප්‍රවේශ දොරටුවෙහි හමුවන මුරගල නිසයි. නාගනාගිනී ද්විත්ව රූප සහිත හුණුගලින් නිර්මිත මෙම මුරගල ගොඩනැගිල්ලෙහි පියගැට පෙළේ වම් පසින් දැකිය හැක. දකුණු පසත් එවැනිම මුරගලක් තිබෙන්නට ඇතැයි සිතිය හැකි වුවත් අද දැකිය හැක්කේ මෙම මුරගල පමණි. විහාර භූමියේහි ඇති පුරාවස්තු අතර ශෛලමය උළුවස්සක කොටසක් සහ බෝධිසත්ව රුවක කොටසක්ද හමු වේ. මීට අමතරව බෝධි වෘක්ෂ 3ක් දැකිය හැකි අතර ඉන් එක් බෝධියක් පැරණි බෝධිඝරය මධ්‍යයේ වේ.